අපි සිතුල් පවුවට ආවා. අද දාගෙන වීඩියෝ එතන ඇඳන් දෙකක් තිබුණා අපි එකට එකතු කරා. හයි කොහොමද ඉතින් ඔයාලට සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඔන්න මේ සතියේත් මම ට්‍රිප් එකේ තිබ්බ vlog එක අරගෙන ආවා. මට කලින් vlog එකේ ඔයාලත් එක්ක රූම් ටුවර් එක කරන්න බැරි වුණා. ඉතින් මම මේ vlog එකට ඒක ඇඩ් කරා. එතන ඇඳන් දෙකක් තිබුණා අපි එකට එකතු කරා. මැට්‍රස් එකක් තියෙනවා හැම කැමරේ. මෙතනත් මෙට්ටයක් තියෙනවා. මෙතනින් බාත් รู ම් එක. අපි කතරගම පීකෝක් රිසෝට් එක තමයි බුක් කරේ. මේ වගේ කාමර 4ක් තමයි මෙතන තියෙන්නේ. මම කලින් vlog එකේ කිව්වා අපි නිවාඩු දවස් කිහිපයක් අල්ලලා ආවේ කියලා. ඉතින් ගොඩාක් තැන් අපි බැලුවත් ඒ ඔක්කොම බුක් වෙලා තිබුණේ. අපිට මේ තැන විතරයි ඉතුරු වුණේ. ඇත්තරම සෙට් මදි මෙතන නම්. මේ අපේ ට්‍රිප් එකේ අවසාන දවස උදේ. මේ කෑම උයන්නේ දවල්ට අපිට කන්න. ඉතින් ඊට කලින් අපි පොඩි තව ගමනක් යනවා මෙහි යන්න තියෙන. ඉතින් ඒ තැනට යමු. සින්දුවක් දාගෙනම තමයි අපි ඊළඟ යන තැනට යන්න හැදුවේ. දැන් මේ නටලා ගියාට ඉස්සරහට යනකොට මේ මුළු බස් එකම දූවිල්ලෙන්ම නෑ වුණා. හැමෝම වාඩි වෙලා මාස්ක් දාගෙන තමයි ඊළඟට යන තැනට ගියේ. ඉතින් vlog එක ඉවරනකම් බැලුවොත් අපි දැන් කොහෙද යන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා මේ පාර දකිනකොට දැන් අපි කොහෙද යන්නේ කියලා දන්නවත් ඇති. අනිවාර්යෙන් ඔයාලත් මෙතනට ගියොත් අනිවාර්යෙන් මාස්ක් දාගෙන යන්න මතක ඇතුවම. ඉස්සර නම් මේ පැත්තේ යද්දි ගොඩාක් මෝරංචි එහෙම දකිනවා. ඒ වගේම අලියොත් ඉන්නවා දකිනා. හැබැයි මෙදා පාර නම් ඒ කිසිම සතෙක් දැක්කේ නැහැ. කොහොම හරි අපි දැන් ඔන්න තැනට ලං වෙලා ඉන්නේ. දැන් කොහෙද ඇවිල්ලා ඉන්නේ කියන්න බෑ. අපි සිතුල් පවුවට ආවා. අද දාගෙන වීඩියෝ මාස්ක් දාගෙන ඔන්න ඔහමයි අපේ කට්ටිය එකතු වුණාම. අර ඈතින් පේන්නේ සිතුල් පව. ඔන්න අපි දැන් සිතුල් පවට ඇවිල්ලා තමයි ඉන්නේ. යමු ඉතින් ඇතුළට. ඔන්න අපිට ඇතුළට යන්න කලින්ම යාළුවෙක් හම්බුණා. ඉතින් යාළුවට බයි කියලා යන්න තමයි හදන්නේ. හැබැයි මම මෙතන පොඩි දෙයක් දැක්කා. අපි ගියේ 5 6 7 කතරගම ට්‍රිප් එක. ඉතින් මේ දවස්වල අපි නාන්න මුලින්ම සෙල්ල කතරගමට ගියා. සෙල්ල කතරගමත් වතුර ගොඩාක් හිඳලා තියෙන්නේ. රස්නෙම දවස් කිහිපයක් අපි කාමර අරගත්තත් කාමරවල එදී ඉඳගෙන තමයි ගොඩක් වෙලාවට නිදි ගත්තේ. මොකද ඒ තරම් රස්නේ ෆෑන් එක දැම්මත් ඒ රස්නේ උගල ගන්න අමාරුයි. ඉතින් මේ සත්තුත් කොහොම මේ රස්නේ උගලන් ඉන්නවද දන්නව. ඔයාලට පේන ඇති මේ පුද්ගලයා දෙන වතුරට කියා එයාගේ ඇඟට ඉහ ගන්නවා. සමහරකට ඒ තරම් රස්නයක් එයාලටත් දැනෙනවා ඇති. කීය දවස් ටිකෙන් පඩිපෙළ නැගලා අතර මේ පඩිපෙළක් දකින්නකොට ටිකක් හති. ඉතින් මොනා කරන්නද යන්න එපයි. එහෙම කියලා හිතලා ගියා. අනිත් එක තමයි මං කිව්වේ අපි දූවිලි නාගෙන මෙතනට ආවේ කියලා. ඇත්තටම මට වීස් එක තියෙන නිසා චුට්ටක් එක වැඩි වුණා දෝ කියලා මට හිතුණා දූවිලි නිසා. ඒත් ඉතින් අපි උඩමළුවට ආවා. මේ තියෙන්නේ උඩමළුව. මෙතනොත් තව උඩමළුවක් තියෙනවා. එතනටත් යන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න මෙතන වීව් එක තමයි මේ මාරම ලස්සනයි. ඒ වගේම හුලං තියෙනවා ගොඩාරියක්. ඒ වගේම අවුව සැරම සැරයි. ඒ උඩමළුව නැගලා පල්ලෙහාට ආවම මෙතන තියෙනවා ගලක් ඇතුළ හාරලා
සතිපෙන බුදු පිළිම සහ ඉදි පිළිම ගොඩක් හදලා ගොඩනේ දෙකයි. ඉතින් ඒක මෙතන තියෙනවා. ඇත්තට මේක ඇතුළේ මාරම කූල් ගලක් සිදුරු කරලා ඒක හදලා තියෙන නිසා ඊට අමතරව මෙතන එළිය නම් අඩියක්වත් තියන්න බෑ පුදුම තරම් රස්නේ. ඉතින් මෙතන තියෙන නටබුන් ඒවා මේ ඔක්කොම බලලා අපි දැන් යන ලෑස්තිනේ අනිත් සිතුල් පව උඩමහලට. පාළු අම්බරයේ තේ තුන්නක් කැඳිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා. පාළු අම්බරයේ තේ තුන්නක් කැඳිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළු වූ ආදේ කවුරුද තනිමැකුවේ. ඉතින් අපි මේ සිතුල් පවේ ඊළඟ වහලට යන ගමන් තියෙන්නේ. ඇත්තම කිව්වොත් මෙතනදී නම් මට ටිකක් අමාරු වුණා ඉහළට යන්න ටිකක්. ඉතින් ඒක නිසා මමයි හස්බන්ඩ්යි මෙතනින් නැවතුණා. හැබැයි ඉතින් බ්ලොග් එකට ඔයාලට වීඩියෝ ගේන්න ඕනි නිසා අපේ නංගි මල්ලි එකතු වෙලා මට වීඩියෝස් ටික අරගෙන දුන්නා. ඉතින් ඉවර වෙනකම් බලන්න සිතුල් පවේ ඊළඟ තැන කොච්චරනම් ලස්සනද කියලා. මෙතන වීව් එකත් මාරම ලස්සනයි. මමත් මේ වීඩියෝ දකිනකොට මට මතක් වුණේ මමයි හස්බන්ඩ් යාළුලා ඉන්න කාලේ ගෙදරින් කතරගම ආපෙන එක මම මෙතන වීඩියෝ එකක් කරා. ඉතින් මේක දකිනකොට මට ඒකත් මතක් වුණා. අන්න අතනින් තමයි මෙතනට අපේ කට්ටිය ආවේ. ඊට පස්සේ අපි නාන්න තිස්ස මහරාම වැවගාවට ආවා. මෙතනින් බැඳපු මාළු කාලා දවල්ට කාලා නාලා අපි එහෙමම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් සින්දුවක් කියලා මග නැවතිලා තේ එකක් එම හදාගෙන බීලා එතන චුට්ටක් නටල කරලා අපි මේ දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඒ අතරමඟ මෙන්න මේ තැනත් හම්බුණා. මම මෙතනට කියන නම දන්නේ නැහැ. මගදී තමයි මේක හම්බුනේ අපිට හයිවේ එකට යන පාරේ යන පාරෙම. මම මෙතනින් මේ vlog එක ඉවර කරනවා. ඊළඟ සතියේත් හම්බ වෙමු. ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ බජවත් බලලා යන්න අමතක කරන්න එපා.